बिस्मिल्लाहिर्रहमानिर्रहीम. सर्व बलदारी अल्लाह तालाගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. අල්හම්දුලිල්ලාහ්. ශාන්තිය හා සමාදානය මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන්ට හිමි වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ඔබ සැමට සිතත් ශාන්තියත් උදා වේවා යන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අද කරුණාව මෛත්‍රිය සුහදත්වය උතුරා යන හදක් සාමය සමගිය සෞභාග්‍ය පිරි රටක් උදා වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමින් ශ්‍රේෂ්ඨතම පරමාදර්ශියා අප නායක මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් පිළිබඳව කතිකාවතක යෙදීමේ අරමුණෙන් සංවිධානය කොට ඇති මෙම සංවාදයට කඩතිර විවර කරන්නටයි මේ අපගේ සූදානම. මුලින්ම අද දින වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා අප මව්බිම වෙනුවෙන් ජාතික ගීය සඳහා නැගී සිටිමු. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා सुंदर सीवरी सुरनी अति शोभमान आप हट सत सिरि चित सदना जीवन දාර්ශනිකයෙකු, කතිකයෙකු, ආගම් වෘත්තිවරයෙකු, ව්‍යවස්ථාදායකයෙකු, අදහස් ජයගන්නෙකු, රූපයක් රහිත දහමකින් ප්‍රතිපත්ති ස්ථාපනය කළ පරමාදර්ශී මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමන් පිළිබඳව දැනුවත් කිරීමේ මෙම වැඩසටහනේ මූලික අංගය වන ප්‍රධාන දෙසුමටයි අප මේ අවතීර්ණ වීමට සූදානම් වන්නේ. මානව සංහිතියට මුස්ලිම්වරුන්ගේ නායක මුහම්මද් තුමාණන්ගේ දායකත්වය යන තේමාවෙන් අද දවසේ මූලික දේශනය මෙහෙයවීම සඳහා අපගේ ගෞරවනීය ඇරයුම ගමේ විහාරස්ථානයේ මූලික සිංහල අධ්‍යාපනය ලද රාජ්‍ය සේවයේ ඖෂධ වේදිකයෙකු ලෙස පුරා වසර 16ක් අප රටට සේවය කළ සහතිකලත් මනෝවිද්‍යාඥ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රවීණ ආගමික දේශක හා කතිකාචාර්ය මොහම්මද් මන්සූර් අහමද් දාලාන් මැතිතුමන්ට. अल्हम्दुलिल्लाह
अस्सलातु वस्सलाम अला अशरफिल अन्बिया वल मुरसलीन वाला आलिहि व सहबिहि अजमाइन। अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहु। गौरवनीय महासंघरत्ने नवसराय, गौरवनीय पार्लिमेंटु मंत्रीवरुणी, हमुदावे पोलीसिये निलधारी महतुनी, गौरवनीय आराधित अमुत्तनी, මේ මාතෘකාවේ භාරදූරත්වය ගැන සිතන විට මගේ සිතට සැබවින්ම එක්තරා ආකාරයක පියමුසු හැඟීමක් ඇති වෙනවා. මෙම මාතෘකාවට යුක්තිය ඉටු කිරීමට මට හැකි වේවිද නැද්ද කියන එක පිළිබඳව සැකයක් ඇති නිසා මහා කාරුණික දෙවිඳුන්ගේ උපකාරය, මඟ පෙන්වීම, දැනුම, හැකියාව අයදිමින් මෙම මාතෘකාවට මා අවතීර්ණය වෙන්නට බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය මහා සංඝරත්නය හා ආරාධිත ගෞරවනීය අමුත්තන්ගෙන් මම නැවත වරක් පවසන්නට කැමතියි. දශක 3ක් තිස්සේ අපේ මාතෘ භූමිය පීඩාවට පත් කළ මෙම යුද්ධය අවසන් කිරීමෙන් බහුතරයගේ මතය වී ඇත්තේ සාමය නිරන්තරයෙන් ස්ථාපිත වුණයි කියලයි. සැබවින්ම නිවැරදි නායකත්වය අභීත රණවිරුවන්ගේ අපරිමිත පරිත්‍යාගය තුළින් ඔවුන්ගේ ලෙයින් දහදියෙන් කඳුලින් දිනාගත්තු යුද්ධය නැවතවරක් මේ රට යුද්ධයකට ගෙන නොගොහින් සදාකාලික සාමයක් සඳහා ගෙන යන්නට අපි වෙරදැරිය යුතුව තිබෙනවා. අපි සියලු දෙනාම මිහිතලය මත ඉතා කෙටි කාලයක් ජීවත් වී මිහිතලයෙන් සමුගන්නා උදවිය. මතු පරපුරට සාමය, සෞභාග්‍ය, සතුට, සහෝදරත්වය සපිරුණු රටක් ඉදිරි කර යන්නට අපේ සිත් තුළ අධිෂ්ඨානයක් තිබිය යුතුයි. ඒ නිසා තමයි අපේ මතය, මම හිතන්නේ බහුතරයේ මතය, යුද්ධයේ අවසන් වීම ශ්‍රේෂ්ඨ කාර්යභාරයක්. නමුත් සාමය ස්ථාපිත කිරීම සඳහා ඒ හා සමාන වූ පරිශ්‍රමයක් දැරිය යුතුව තිබෙනවා. ඒ නිසාම තමයි සාමය සඳහා වූ පරිශ්‍රමය නමින් මෙම සංවිධානය තරුණ පිරිසක් විසින් පිහිටුවාගෙන එහි ගතින් සිතින් වයසින් තරුණ වූ බහුතරය අතරේ ගතින් සිතින් පමණක් තරුණ වූ මාත් එකතු වී මහා සමාන තව කීප දෙනෙකුත් එකතු වී මේ කටයුත්තට උර දෙන්නට ලෑස්ති වුණේ මිය යන අපි අපේ දුවා දරුවන්ට සාමය සපිරුණු රටක් ඉතිරි කර යා යුතු නිසායි. වෛරය, ක්‍රෝධය මේ රටේ අපි ශීඝ්‍ර සංවර්ධනයක් අත්විඳිමින් සිටින යුගයක්. සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගන්නට නම් රටේ සාමය පැවතිය යුතුයි. සාමයෙන් තොරව අපිට කිසිම දෙයක්, කිසිම සෞභාග්‍යයක්, කිසිම දියුණුවක් අපිට අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගෞරවනීය ආරාධිත අමුත්තනි, සාමය මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතාවයක්. සාමය ස්ථාපිත කරන්නට අපි සාමයේ සතුරා දැනගත යුතුයි. කවුද සාමයේ සතුරා? සාමයේ සතුරා හඳුනාගත යුතුයි. සාමයේ සතුරාට විරුද්ධව නිර්දය ලෙස අපි කටයුතු කළ යුතුයි. අපි සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන මේ සාමයේ සතුරා පරාජය කරන්නට වෙරදැරිය යුතුයි. මා මෙසේ කියද්දී විවිධ චිත්ත රූප මැවෙන්න පුළුවන් කවුද සාමයේ සතුරා කියලා. පුද්ගලයන්, සංවිධාන,
බහුතරයගේ මනසට සමහර විට එන්න ඉඩ තිබෙනවා. සැබවින්ම ගෞරවනීය ආරාධිත අමුත්තනි බහු සංස්කෘතික බහු ජනමාර්ගික සමාජයක සාමයේ ප්‍රධාන සතුරා අනවබෝධයයි. අපි අතරේ අන්‍යෝන්‍ය අවබෝධය නොමැතිකම තමයි සාමයේ ප්‍රධාන සතුරා. ඒ නිසා ඒ සතුරාව පරාජයට පත් කළ යුතු තිබෙනවා. එය ඒක පාර්ශවීයව කළ හැකි ක්‍රියාවක් නොවේ. ඒක බහුපාර්ශවීයව මේ රටේ සිංහල බෞද්ධ කිතුණු හින්දු මුස්ලිම් බර්ග මැලේ සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන මේ මාතෘ භූමිය අලුත් ආශ්චර්යයක් කරා ගෙන යන්නට ලොවට ආදර්ශයක් බවට පරිවර්තනය කරන්නට සාමය ස්ථාපිත කරන්නට අවශ්‍ය මූලිකම දේ වූ අනවබෝධය සමාජයෙන් දුරලලා අප අතරේ අවබෝධය ඇති කරගන්නට ඉලක්ක කරගෙන තමයි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ. මේක පළමුවෙනි පියවර පමණයි. මේ කරුණු සඳහන් කරමින් මම මාතෘකාවට ප්‍රවේශ වෙන්නටයි අදහස් කරන්නේ. මෑතකදී ප්‍රසිද්ධ කතුවරියක් වූ කැරන් ආම්ස්ට්‍රෝං කිතුණු සොයුරියක්ව සිටි කෙනෙක් ජාත්‍යන්තර කීර්තියට පත් වූ ගත්කතුවරියක්. ඇය පොතක් ප්‍රකාශනයට පත් කළා Muhammad the prophet for our time. Muhammad අපේ යුගයේ සඳහා වූ නබිවරයා නැතිනම් ධර්ම දූතයා කියලා පොතක්. ඒ පොතේ පෙරවදනේ කැරන් ආම්ස්ට්‍රෝං සඳහන් කරනවා මොහම්මද් තුමාණන් පිළිබඳව චරිතාපදානයක් කිරීමේදී අපට අතිශයෝක්තිය අතරමැදි කාලයේදී එකතු වූ අසත්‍ය තොරතුරු වලින් තොරව චරිතාපදානයක් කරන්නට හැකියාව ලැබී තිබෙන්නේ එතුමාණන් ජීවත් සිටි කාලයේත් ඒට සමීප වූ කාලයේත් ගත් කතුවරුන් කළ චරිතාපදානයන් අදත් සුරක්ෂිතව තිබෙන නිසයි. ඒවා අදත් සුරක්ෂිතයි. ඒ නිසා අතරමැදි කාලයේදී සමහර විට භක්තිය තුළින් අපි අතිශයෝක්තිය ආරූඪ කරගන්නවා අපේ විශ්වාසය තුළින්. එවැනි තත්ත්වයක් නබිතුනාවන් සම්බන්ධව ඇතිවන්නට තිබිච්ච ඉඩකඩ සහමුලින්ම ඇහැරී ගියයි කියලා කැරන් ආම්ස්ට්‍රෝං ඒ Muhammad the prophet for our time කියන ග්‍රන්ථයේ පෙරවදනට අදහස් ඉදිරිපත් කරමින් පවසනවා. ඒ නිසා අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ ඓතිහාසික පදනමක් ඇති තොරතුරු. ඓතිහාසිකව සහතිකයක් ඇති තොරතුරු සහිතව තමයි මෙම සාකච්ඡාව අපි පවත්වන්නට අදහස් කරන්නේ. සතවර්ෂ 14 හමාරකට පමණ පෙර කටුමැටි බිත්ති වලින් සැදුණු රටේ ඉඳි අතු සෙවිලි කළ කුඩා නිවසක් තුළ දරුවෙක් ලොවට බිහි වෙනවා. සතවර්ෂ 14 හමාරකට පමණ පෙර කාලේ. මේ දරුවා මව් කුස තුළ වැඩෙන කාලවකවානුවේදී මෙලොව එළිය දකින්නට මාස 2ක් පමණ තිබියදී එතුමාගේ පියා ලොවෙන් සමුගන්නවා. සමුගත්තු පියා කිසිම ආවේනික උරුමයක් ඉතිරි කර ගිහිල්ලා තිබුණේ නෑ. මව් කුස තුල වැඩෙන කාලය තුලදීම අනාථකමට පත්වෙච්ච දරුවෙක්. එතුමා ලොවට බිහි වෙලා අවුරුදු 6ක් යන විට තමන්ගේ සදාදරණීය මවත් ලොවෙන් සමුගන්නවා. එතුමාගේ සීයා තමයි වගකීම බාරගන්නේ එතුමාට මඟ පෙන්වීම රැක බලා ගැනීමේ කාර්ය සඳහා. සීයා විසින් මේ දරුවාට මොහම්මද් කියන ඒ සමාජයේ ප්‍රචලිතව නොතිබිච්ච නමක් තබනවා. ප්‍රශංසාවලත් කෙනාය කියන අර්ථය ඇති. මෙම දරුවා පිළිබඳව තමයි අද දින මේ සම්මන්ත්‍රණයේ
තේමාව. එතුමාගේ ජීවිත කාලය තුළදිත් නූතනයේත් අති විශාල ශ්‍රේෂ්ඨත්වයකට පත් වෙලා තිබෙනවා. මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරන අදහස් කරන්නේ මේ ශ්‍රේෂ්ඨත්වය එතුමා විසින් උත්සාහයෙන් ලබාගත්තු එකක්ද? එතුමාව ශ්‍රේෂ්ඨත්වය සඳහා තෝරා ගනු ලැබූ කෙනෙක්ද කියන එක සාකච්ඡා කරන්නට. එතුමාට ස්ව උත්සාහයෙන් ශ්‍රේෂ්ඨත්වය අත්පත් කර ගැනීම සඳහා වූ පහසුකම් කිසිවක් එතුමාට උරුම වී තිබුණේ නෑ. ඉපදෙන්නේ අනාථ දරුවෙක් හැටියට පියා කිසිම ආවේනික දේපල ඉදිරි කර යන්නේ නෑ. වයස 6දී මව මෙලොවින් සමුගන්නවා. 8 වන වියේදී රැක බලාගත්තු සීයත් සමුගන්නවා. ජීවිතයේ දරුවෙකුට මුහුණ පාන්න සිදුවෙන සියලුම ආකාරයේ දුෂ්කරතාවයන් බාධක අමාරුකම් දුක්ඛම් කටළු සියල්ලටම මුහුණ දෙමින් තමයි මේ දරුවා ලොවෙහි වැඩෙන්නේ. ශ්‍රේෂ්ඨත්වය කියා ඔහුගේ ජීවිතය ගැට ගැසා ගැනීම පවා අර්බුදයකට ලක්වෙන ආකාරයට ජීවිතයක් කුරුම කරගෙන තමයි එතුමා මෙලොව තමන්ගේ ජීවිතයේ ආරම්භක කාලවකවානුව ගත කරන්නේ. එතුමාට කිසිම සම්මත අධ්‍යාපනයක් තිබුණේ නෑ. කිසිම සාක්ෂරතාවයක් තිබුණේ නෑ. ලියන්න කියන්න හැකියාව එතුමාට තිබුණේ නෑ. අනක්ෂර වූ එතුමා කෙසේ නමුත් බුද්ධිමතෙක්. එතුමාගේ ජීවිතයේ පසුකාලීනව සිදුවෙච්ච සිදුවීම් දෙස බලන විට එතුමාගේ බුද්ධියේ මුහුකුරාගේ බව අපිට දැන පහසුවෙන්ම අවබෝධ කරගන්නට හැකියාව තිබෙනවා. එතුමාට තිබිච්චි මේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච පුද්ගලයන්ගේ පසුබිම අපි අනිකුත් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ පසුබිම දෙස බලන විට ඔවුන්ට යම් යම් පහසුකම් උරුම වෙලා තිබුණා. මෙතුමාට කිසි දෙයක් උරුම වෙලා තිබුණේ නැහැ. එතුමාටම කියා තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගොඩනගන්නට කිසිම පහසුකමක් එතුමාට ලැබිලා තිබුණේ නැහැ. එයට අමතරව එතුමා බිහි වෙන්නේ සදාචාර සෝදපාලුවකට ලක්වෙච්ච රටක සමාජයකට. දුරාචාරය, ලිංගික අපචාරය, මත්පැන, සූදුව, සුරාව මේ කුඩා ගැහැණු දරුවන් පඩපිටින් වල දමන සමාජයක්. අසීමිත කාන්තා බහු විවාහයක යෙදිච්ච සමාජයක්. මෙවැනි සමාජයක තමයි එතුමා මෙලොව ජීවිතය ආරම්භ කරන්නේ. තමුන්නාන්සේලාගෙන් අහන්නේ. අපි මොහොතකට කල්පනා කළ යුතු නොවන්නේද? අද ලෝක ජනගහනයෙන් 4 දෙනෙකුගෙන් එක්කෙනෙකුගේ නායකයා ලෙස බිලියන 1.8ක ජනයාගේ තමන්ගේ දෙමව්පියන්ට වඩා තමන්ගේ දුවා දරුවන්ට වඩා තමන්ට වඩා ඇලුම් කරන ආදරය කරන ගෞරවය කරන සෙනෙහස දක්වන නායකයා බවට එතුමාට පත්වන්නට අද හැකියාව ලැබුණේ මෙවන් සුළු ආරම්භයක් තුළින්. කිසිම ශක්තියක් එතුමාට උරුම වෙලා තිබුණේ නෑ. මෙයින් හැඟෙන්නේ එතුමාව ශ්‍රේෂ්ඨත්වයට තෝරාගත්තු කෙනෙක්ද නැතිනම් එතුමන් තමන්ගේ ස්ව උත්සාහයෙන් ශ්‍රේෂ්ඨත්වය ළඟා කරගත්තු කෙනෙක්ද කියන ප්‍රශ්නයට පිළිතුරක් මේ කරුණු තුලින් මතුවෙනවා මා විශ්වාස කරනවා. තමන්ට ශ්‍රේෂ්ඨත්වය ස්ව උත්සාහයෙන් ලබා ගැනීමට තිබිච්චි අවස්ථාවන් කිසිමක් එතුමාට උරුම වෙලා තිබුණේ නෑ. එතුමන්ව ශ්‍රේෂ්ඨත්වයට ගෙන යන ඒ ගමනේ එතුමන්ව තෝර ගැනීමකට ලක්වෙච්ච පුද්ගලයෙක් හැටියටයි අප දකින්නේ. හේතුව සමාජ දුරාචාරයෙන් පිරිච්ච සමාජය තුල අර මඩ ගොහරේ වැඩෙන නෙළුම් මල
මඩ නොගෑවි ලොවට තමන්ගේ ලස්සන පෙන්වන්නාසේ මෙතුමා ඒ සදාචාර පිරිහීමට ලක්වෙච්චි සමාජයේ වැඩෙන්නේ ඒ කිසිම පිරිහීමක් තමන්ගේ ජීවිතයට ගාවගන්නේ නැතුව. අති පිරිසිදු චරිතයක්, සාරධර්ම සපිරණු චරිතයක්, සදාචාර සම්පන්න චරිතයක්. ඒ සමාජය විසින්ම එතුමාට ගෞරවනීය නම් දෙකක් ලබා දෙනවා. අල්ලමීන් විශ්වාසවන්තයා, අසිද්දීක් සත්‍යවන්තයා. මෙවැනි පිරිහිච්චි සමාජයක් තුළ අලුත් සඳක් බිහි වූ වාසේ එතුමා වැඩෙනවා. තමන්ගේ ගෞරවය, තමන්ගේ චරිතය මේ සියල්ල සුරක්ෂිත කරගනිමින් ඒ සමාජය තුළ එතුමා වැඩෙනවා. මෙයින් හැඟෙන්නේ ගෞරවනීය ආරාධිත අමුත්තනි. එතුමන් තමන්ගේ ස්ව උත්සාහයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වූවා නොවෙයි. ශ්‍රේෂ්ඨත්වය සඳහා එතුමන්ව තෝරගත්තු කෙනෙක් කියන එකයි. එතුමන්ට තිබිච්චි හැකියාවන්, පහසුකම් කිසිවක් එතුමන් විසින් තමන්ට ශ්‍රේෂ්ඨත්වය ලබා ගැනීමට හේතු සාධක වූ සාධක නොවේ. එතුමන්ව ශ්‍රේෂ්ඨත්වයට තෝරගත්තු කෙනෙක්. තමුන්නාන්සේලාට පැහැදිලි කළ යුතුව තිබෙනවා. එම එතුමා බිහිවෙච්චි සමාජය තුළ පිළිගත්තු රාජ්‍යයක් තිබුණේ නෑ. ගෝත්‍ර සමාජයක්. මදීනා නගරයට දේශාන්තරණය කළාට පස්සේ එතුමන්ට හැකි වෙනවා මේ ගෝත්‍ර සමාජයේ යදම් සාමුලින්ම බිඳ දමා යහකම, සදාචාරය, විශ්වාසය, අන්‍යෝන්‍ය සහෝදරත්වය, බියබැත්ම භාවය පදනම් කරගත්තු උම්මතය නමින් හැඳින්වෙන විශ්ව ප්‍රජාවක් ගොඩනගන්නට අවුරුදු 10ක් වැනි කාල සීමාවක්. ඒ අවුරුදු 10ක් වැනි කාල සීමාවක් තුලදී පැරණි ඉන්දියාව තරම් භූමි භාගයක පැරණි ඉන්දියාවේ කියමා තමුන්නාන්සේලාට පැවසුවේ නිදහසට පෙර ඉන්දියාව. නිදහසින් පස්සේ පාකිස්තානය නැගරහින පාකිස්තානය කිය බටහිර බංගලදේශය වෙන් දැනට බංගලදේශයේ හැඳින්වෙන කොටස වෙන්ගුණා. මේ සියල්ල එකට එකතු කරගත්තු භූමි භාගයක එතුමා රාජ්‍යයක්, ඒකීය පිළිගත්තු රාජ්‍යයක් ගොඩනගනවා. තමුන්නාන්සේලා ඉතිහාසය දන්න උදවිය. අර මං කිව්ව ඉන්දියාව රටක් හැටියට සංවිධානය කරන්නට මෝගල්වරුන්ට අවුරුදු 800ක් ගත වුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට තවත් අවුරුදු 200ක් මේකට එකතු කරන්න සිද්ධ වුණා. මෙතුමා අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුල අවුරුදු 10ක් සදාචාරයෙන් පිරිහිච්චි රට, සදාචාරයෙන් පිරිහිච්චි සමාජය, මේ සියල්ල මිනිසාගේ චෛතසිකය කෙල හැකි උත්තරීතර විප්ලවයේ සිදු කරමින් මේ මිනිස්යාව සාමුලින්ම අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුලදී වෙනස් කරනවා. ඒකීය රටක් තුල අති විශාල භූමි භාගයක් තුල රාජ්‍යයක් ගොඩනගලා ඒකේ පාලකයා බවටත් එතුමා පත් වෙනවා. මෙයයි ගෞරවනීය ආරාධිත අමුත්තනි. මම තමුන්නාන්සේලාගෙන් ආරාධනා කර සිටින්නේ සාක්ෂරතාවයක් නැතිව බිහි වෙච්චි කටුමැටි ගේක රටේ ඉඳි සෙවිලි කළ කුඩා නිවසක කිසිම වත්කමකින් තොරව ජීවිතය ආරම්භ කළ කෙනෙකුට මෙවන් දෙයක් අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුලදී අත්පත් කර ගන්නට හැකිවන්නේ නම් එය එතුමන්ගේ සුවිශේෂත්වයට අමතරව එතුමන්ව තෝරගත්තු බලවේගයත් ඒට රුකුල් වූවයි කියන එක පිළිබඳව කිසිම සැකයක් ඇත්තේ නෑ. ගෞරවනීය ආරාධිත අමුත්තනි, මේ පිළිබඳව History of Turkey කියලා පොතක් ලියනවා අල්ෆොන්සෝ ඩි ලා මාටින්. එතුමා කියනවා මිනිසෙකුගේ ශ්‍රේෂ්ඨත්වය
මැනීමේ මිනුම් දණ්ඩ ලෙස එතුමා කරුණු 3ක් ඉදිරිපත් කරනවා. මොනවද ඒ කරුණු? මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය මැනීමට ලාමාර්ටින් කරුණු 3ක් ඉදිරිපත් කරනවා History of Turkey කියන ග්‍රන්ථයේ. 276 277 වෙනි පිටුවල මේ කරුණු සඳහන් වෙනවා. ලාමාර්ටින් කියනවා තමන්ගේ අරමුණේ විශාලත්වය. ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ට ලැබිච්ච පහසුකම් වල අල්පභාවය ඊටම සුළු පහසුකම්. මෙතුමන්ට කිසිම පහසුකමක් නොතිබිච්ච ආරම්භක ජීවිතයක්. නමුත් අල් කුරානයේ කියනවා එතුමන්ව විශ්වයටම මෛත්‍රියක් ලෙස පහල කරනු ලැබුවයි කියලා. මුළු මහත් ජනකොර මනුෂ්‍ය වර්ගයාටම මඟ පෙන්වීමට පත් කළ නියෝජිතයයි කියලා අල්ලා දෙවිඳුන් අල් කුරානයේ තුලින් පවසනවා. අරමුණේ විශාලත්වය අති භාරදූරයි. නමුත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා එය යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා එතුමන්ට තිබිච්ච පහසුකම් වල අල්පභාවය. ලාමාර්ටින් පවසනවා 3 වෙනි කරුණ හැටියට ලබාගත්තු ජයග්‍රහණයේ ශ්‍රේෂ්ඨත්වය. මේ කරුණු 3 මිනිසෙකුගේ ශ්‍රේෂ්ඨත්වය මැනීමේ මිනුම් දණ්ඩ ලෙස උපයෝගී කරගෙන ඉතිහාසයේ කාටද මුහම්මද්ට සම කළ හැකි වන්නේ කියා ලාමාර්ටින් ප්‍රශ්න කරනවා History of Turkey යන ග්‍රන්ථයේ. මෙයයි මුස්ලිම් නොවන විද්වතුන්ගේ මතය ගෞරවනීය ආරාධිත අමත්තනි. මෙතුමන්ට අවුරුදු 25 දී අවුරුදු 40ක් වයස කාන්තාවක් ව්‍යාපාරික කාන්තාවක් සමග විවාහ වෙනවා. ඒ විවාහය එක දිගට අවුරුදු 25ක් තව දුරටත් ඒ කදීජා තුමියට අවුරුදු 65 වන තුරුත් එතුමන්ට වයස අවුරුදු 50 වන තුරුත් මේ විවාහය එතුමා කරගත්තු එකම විවාහයයි. දරුවන් 6 දෙනෙකු ලැබ යහපත් ස්වාමි පුරුෂයෙක් යහපත් පියෙක් ආදර්ශමත් පුද්ගලයෙක් හැටියට මේ විවාහ ජීවිතය තුළ එතුමන් ලෝකයට ආදර්ශයක් ලබා දුන්නා. එසේ සිටි කාලවකවානුවේදී දෙවිඳුන්ගේ එක දේවදූතේ ප්‍රධාන දේවදූතයා මගින් චන්ද්‍ර මාසයේ 9 වෙනි මාසයේ රමදාන් මාසයේ පළමු වැකිය අල් කුරානයේ පළමු වැකිය පහල කිරීමෙන් එතුමන් දෙවිඳුන්ගේ ධර්ම දූතයා නැත්නම් නබිවරයා නැත්නම් රසූල්වරයා යන අර්ථය ඇති තනතුරට පත් වෙනවා. මේ පහළ වෙච්ච පණිවිඩය මක්කාවේ තිබිච්ච ජනයාට දේශනා කරන්න යද්දී එතුමාට විශාල තාඩන පීඩන වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඔවුන් නිහඬව මේ දේශනයට සවන් දුන්නේ නැහැ. ඔවුන් ඒ කුරයිෂ් නායකයින් ඒ ගෝත්‍ර නායකයින් එකතු වී විවිධ තීරණ අරගත්තා. පාර දුන්නා. වරක් එතුමන් මක්කාවේ ප්‍රධාන පල්ලියේ කාබතුල්ලාහ එකේ දෙවිඳුන්ට නැවදුම් කරමින් සිටියදී ඔටුවෙකුගේ කුණු වෙච්චි බඩවැල ගෙනත් එතුමන්ගේ හිස මත දානවා. එතුමන් හිස එසෙව්වේ නෑ. එලෙසම සිටියා. තමන්ගේ ආදරණීය දියණිය ෆාතිමා ඇවිත් මේවා සියල්ල ඉවත් කරලා එතුමන්ව ගෙදරට ගෙන ගොහින් පිරිසුදු කරලා මේ තත්වයෙන් එතුමන්ව බේරගත්තා. මෙවැනි දුෂ්කරතාවයන් එතුමන්ව අනුගමනය කළ විවිධ අයව කාන්තාරයේ වැල්ල රත් වෙච්ච අවස්ථාවේ ඔවුන්ව වැල්ලේ තිබලා තවත් රත් වෙච්ච ගලක් ඔවුන්ගේ ඇඟ මත තබලා කසපාර දෙමින් මේ විශ්වාසය අතහරින ලෙස බල කෙරුවා. ඒ යුගයේ සිටි නායකයෙක් එක්කෙනෙක්වත් සැලුනේ නෑ. මෙනිසා
ඒ ගෝත්‍ර නායකයන් නැවතවරක් රැස්වීමක් පවත්වලා මොහම්මද් තුමාණන්ට යෝජනාවක් ගෙනවා. සියලු දේ අසාර්ථක වුණායින් පස්සේ මොකක්ද යෝජනාව? වර්ෂයක් සියලු දෙනාම අපේ දෙවිවරු විශ්වාස අනුගමනය කළ යුතුයි. ඔවුන්ට දෙවිවරු 360ක් සිටියා. ප්‍රතිභා 360ක් තිබුණා. වර්ෂයක් සියලු දෙනා ඒක දේව විශ්වාසයේ මොහම්මද් තුමාණන් දේශනා කළ සත්‍ය දෙවිඳුන්ව නැමදුම් කරමු. වර්ෂයක් අර විශ්වාසයේ, වර්ෂයක් මේ විශ්වාසයේ. මෙතුමා ව්‍යාජ පුද්ගලයෙක් නම්, බොරුකාරයෙක් නම්. මේක ස්වර්ණමය අවස්ථාවක්. ව්‍යාජ පුද්ගලයා අපේක්ෂා කරන්නේ කුමක්ද? තමන්ගේ ව්‍යාජත්වය සඟවගෙන තමන් සත්‍යවාදියෙකු ලෙස මිනිස්සුන්ට ඒත්තු ගන්වමින් මිනිස්සු රවටලා ලෞකික සැප සම්පත් එක රාශී කර ගැනීමයි. මෙහයි බොහෝ අපි දකින ව්‍යාජ පුද්ගලයාගේ අපේක්ෂාව. මෙතුමාට අල් කුරානයේ 109 වෙනි පරිච්ඡේදයේ පහල කරමින් දෙවිඳුන් උපදෙස් දෙනවා මේක සාමුලින්ම ප්‍රතික්ෂේප කරන්නයි කියලා. මෙතුමා බොරුකාරයෙක්, රංගපාන කෙනෙක්, ව්‍යාජ පුද්ගලයෙක් වුණා නම් මෙවැනි යෝජනාවක් පහසුවෙන් අතහරින්නට බෑ. මේක ප්‍රතික්ෂේප කළාට පස්සේ අර කුරේෂ් නායකයන් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි යෝජනාවක් ගෙනවා. මට ඒ යෝජනාව ගෙනාව නම් මමත් ටිකක් සැලෙන්නට ඉඩ තිබෙන ආකාර යෝජනාවක්. මම අන් අය ගැන කියනවා නොවේ. එවැනි ඊට අති ආකර්ශනීය යෝජනාවක් කුරේෂ් නායකයන් මොහම්මද් තුමාණන්ට ගෙනවා. මොකද්ද මේ යෝජනාව? මේ දේශනා තුලින් ඔබ අපේක්ෂා කරන්නේ රජකම නම් අපි ඔබට රජකම දෙනවා. අපේ රජු හැටියට අපි පත් කරගන්නවා. නමුත් දේශනාව නතර කළ යුතුයි. මේ දේශනා තුලින් ඔබ අපේක්ෂා කරන්නේ ධනය, සම්පත්, සුවපහසුකම්, ලෞකික තෘප්තිය නම් මුළු අරාබිකරයේ තිබිච්ච සියලු ධනය ඔබගේ දෙපතුල මත ගෙන තබන්නට අපි සූදානම්. ඉතාමත් ආකර්ශනීය යෝජනාවක්. මේ තවත් එක ඉතිරි යෝජනාවක් තිබෙනවා. ව්‍යාජ පුද්ගලයෝ බොහෝ විට තවත් එක සුඛ සතුට ලබන්නට තවත් මාර්ගයක් සොයනවා. ඒ නායකයෝ තවත් යෝජනාවක් ගේනවා. ඔබ අපේක්ෂා කරන්නේ අලංකාර ස්ත්‍රීන්ගෙන් සපිරි අන්තఃපුරයක් තබාගෙන සතුට පිරි ජීවිතයක් ගෙන යන්නට නම් සියලු අලංකාර ස්ත්‍රීන් ඔබේ අන්තఃපුරයට ගෙන දෙන්නට අපි සූදානම්. බලන්න ගෞරවනීය ආරාධිත මණ්ඩලය. කාටද මේ යෝජනා තුළ ප්‍රතික්ෂේප කළ හැකි? කාටද? කටුමැටි ගේක රටේ ඉඳි අතු සෙවිලි කළ නිවසක බිහි වෙන කිසිම ධනයක උරුමකමක් නොපෑ ඉන්දීර ජීවිතයක් ගත කළ සම්මත අධ්‍යාපනයක් නොලැබූ පුද්ගලයා ව්‍යාජ පුද්ගලයෙක් නම් ඔහුට මෙයට වඩා වැඩි යෝජනාවක් ගෙන එන්නට හැකිවන්නේ කාටදයි කියා මා තමුන්නාන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. මා තමුන්නාන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. මෙතුමන් බොරුකාරයෙක් නම්, ව්‍යාජ පුද්ගලයෙක් නම්, රැවටිලිකාරයෙක් නම් රජකම දෙනවා. අපේ රජු වෙන්න එක කොන්දේසියයි තිබෙන්නේ. දේශනාව නතර කරන්න. රජකමට අමතරව මේ අරාබිකරයේ සියලු සම්පත් ඔබගේ සම්පත් බවට පරිවර්තනය කරන්නට අපි සූදානම්. මේ සියලු අලංකාර ස්ත්‍රීන් ඔබගේ අන්තఃපුරේ
සමාජිකාවන් කරන්නට අපි සූදානම්. ඔබ කළ යුතුව තිබෙන්නේ ඉතාම සරල කාර්යයක්. දේශනාව නතර කරන්න. එතුමන්ගේ බාපත් එතුමන්ව අර සීයමිය ගියාට පස්සේ එතුමන්ව රැක බලාගත්තු මහප්පා අබූ තාලිබුත් ඇවිල්ලා කියනවා පුතේ ටිකක් මේවා ගැන කල්පනා කර බලන්න. තමන්ගේ මහප්පට පිළිතුරු දෙමින් මොහම්මද් තුමාණන් පවසනවා හිරු මගේ දකුණු අතේ ගෙනත් තැබුවත් මේ සිදුවෙන දෙයක් නෙවෙයි. උදාහරණයකට එවැනි දෙයක් කළත් සඳු මගේ වම් අතේ ගෙනත් තැබුවත් දෙවිඳුන් විසින් මට බාර කළ කාර්යභාරය පාවා දෙන්නට මට හැකියාවක් නැති කියලා. මෙයි ගෞරවනීය ආරාධිත අමුත්තනි මේ පරමාදර්ශයාගේ ශ්‍රේෂ්ඨත්වයට අපි ගෞරව කරමින් අද මේ සාකච්ඡාව පවත්වනවා. ව්‍යාජ පුද්ගලයෙක් නම් ඔවුන්ගේ සම්පත් නොලබාගෙනම තමන් විසින්ම තමන්ගේ අනුගාමිකයින් රවටගෙන සැප සම්පත් විඳින්නට අවස්ථාවන් තිබෙනවා. එක මිතුරෙක් ඥාතියෙක් ගොහින් එතුමන්ගේ බිරිඳගෙන් අහනවා මගේ ආදරණීය නැද්ද උර්වා කියන නබි මොහම්මද් තුමාණන්ගේ සමීප ඥාතියෙක් ගිහිල්ලා ආයිෂා තුමියගෙන් එතුමන්ගේ බිරිඳගෙන් අහනවා ඔබතුමන්ලාගේ නිවසේ කටයුතු කෙලෙසද කියලා. ආයිෂා තුමිය ප්‍රකාශ කරනවා අපේ නිවසේ මාස 3ක් ලිපේ ගිනි මෙලවුනේ නැtei කියලා. අපි ආහාර පිසුවේ නෑ. අන් අයගේ සම්පත්, අන් අයගේ රජකම්, අන් අය ලබා දෙන අන්තපුරය අනවශ්‍යයි කිව්වත් තමන්ගේ අනුගාමිකයන් රවටගෙන හෝ ජීවත් වෙන ස්වභාවයක් එතුමන්ට තිබුණේ නෑ. තමන් විසින්ම තමන් වෙත දිලිඳුකම පවරගෙන ජීවත් වෙච්ච ජීවිතයක්. එතකොට අහනවා අර උර්වා කියන මොහම්මද් තුමාණන්ගේ සමීප ඥාතියා එසේනම් මගේ ආදරණීය නැන්දනිය ඔබලා කෙසේද ජීවත් වුනේ? මගේ පුතනි අපි රටේ ඉඳී ජලයයි තමයි අපේ ආහාරය වුණේ මේ මාස 3ට. වරින් වර අපගේ මිතුරන් විසින් කඩින්කට අපිට ගෙනත් දෙන කිරි ටික අපි බිව්වා, බෙදාගෙන බිව්වා. ඒ හැරෙන්නට අපේ නිවසේ ලිපේ ගිනි මෙලවුනේ නැ එක දිගටම මාස 3ක්. බලන්න. අද ලෝක ජනගහනයෙන් බිලියන 1.8ක ජනයාගේ ගෞරවනීය නායකයා මුස්ලිම් නොවන ජනයාත් එතුමන්ට ගෞරව කරන ප්‍රකාශන අනන්ත අප්‍රමාණව නිකුත් කර තිබෙනවා. තවත් වරක තවත් මිතුරෙක් පවසනවා නබිතුමාණන් මොහම්මද් තුමාණන් කිසි දිනක එක දිගට දින 3ක් කුස පිරෙන්න ආහාර නැහැ. අද කෑමොත් දවස් 2ක් කුස පිරෙන ආහාර නැහැ. දවස් 2ක් කෑමොත් තුන්වෙනි දවසේ කුස පිරෙන්න ආහාර නැහැ. මෙවැනි දිලිඳු ජීවිතයක් තමන් විසින්ම උරුම කරගෙන ජීවත් වුණා. එතුමා නිදාගත්තේ රටේ ඉඳි කොළවලින් වියපු පැදුරක. ඉන්දියාව තරම් විශාල රාජ්‍යක නායකයා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවා. එක තම දොයිතුවක් තමන්ගේ සතුට වෙනුවෙන් ඒවාට අත තිබ්බේ නෑ. මෙසේ පැදුරක නිදාගත්තහම අලුයම භාගයේ මිතුරන් දකිනවා පැදුරේ තිබිච්චි අර ලකුණු මේ පැත්තේ පිටකොන්දේ. මේවා දකින මිතුරන්ගේ දැස්සට කඳුළු එකතු වෙනවා.
භාණ්ඩාගාරයේ පිරිච්චි තත්ත්වයක තිබියදී එතුමන්ට ලැබෙන තෑගි බෝගත් එතුමන් භුක්ති විඳින්න වැඩිපුර ඉදිරිපත් උනේ නෑ. ලැබෙන තෑගි බෝගත් වහාම බෙදා හරින තත්ත්වයක් එතුමන්ට තිබුණා. කඳු දෙකක් අතරේ පිරෙන තරමට එළුවන් ගොඩක් එක අයෙක් ගෙන තෑගි කරනවා. කඳු දෙකක් අතරේ විශාල එළුවන්. ඈත ගම්මානයක ගෝත්‍රික නායකයෙක් ඇවිත් කියනවා මට තෑගි බෝග දෙන්න. මෙතුමානන් අර එළුවන් ටික පෙන්නමින් කියනවා මේ සියල්ල ඔබලාට ගෙන යන්න. එක එළුවෙක් Tamande කියා තියාගත්තේ නෑ. මම තමුන්වන්සලාගෙන් අහන්නේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ චරිත අපි දැකලා මෙතුමාගේ ශ්‍රේෂ්ඨත්වයේ ස්වභාවය ටිකක් වෙනස් වූ එකක්. තමන් විසින්ම තමන්ට දිලිඳුකම උරුම කරගෙන තමන් විසින්ම තමන්ට දිලිඳුකම පවරගෙන සියලු සැප සම්පත් අනික් අයට බෙදා දෙමින් ජනයාට යුක්තිය සාධාරණය ඉටුවන ආකාරයට ජීවිතය අලංකාරමත් කරගනිමින් සියලු දෙනාටම අලංකාර පූර්වාදර්ශයක් දෙමින් එතුමා ගත කළ ජීවිතය අසම සමයි ආරාධිතව. එතුමාට අල්ලමීන් අස්සිද්දීක් කියන ගෞරවනීය නාමය නබිත්වය ලැබෙන්නට මේ දෙවිඳුන්ගේ දූතයා කියන ධර්ම දූතයත් දූත තනතුර ලැබෙන්න පෙර මෙතුමන්ට ලැබිලා තිබුණා. අල් කුර්ආනයේ වැකියක් පහළ වෙනවා. ඔබගේ ඥාතීන් කැඳවා ඔවුන්ට දෙවිඳුන් පිළිබඳ අදහස් පැහැදිලි කර දෙන්නේ කියලා. ඥාතීන් කැඳවලා එතුමන් අහනවා මේ සියලු කිසිවෙක් ඉස්ලාමයේ නෑ. එතුමන් ප්‍රශ්නයක් අහනවා මේ කඳු වැටිය පිටිපස ඔබලාට පහර දෙන්නට හමුදාවක් රැකගෙන ඉන්නවයි කියා මා තමුන්නාන්සේලාට කිව්වොත් එය තමුන්නාන්සේලා පිළිගන්නවදයි කියලා. මෙතුමන් දෙවිඳුන්ගේ ධර්ම දූතයා කියන එක ප්‍රතික්ෂේප කළ ජනයා එක හඬින් පවසා සිටියේ ඕ මුහම්මද් අපි කිසි දිනක ඔබ අසත්‍ය ප්‍රකාශ කරනවා දැක නෑ. ඔබ කිසි දිනක බොරු කියනවා අපි දැක නෑ. ඔබ සදා කාලයටම අප අතර ජීවත් වී සිටියේ සත්‍යවාදියෙකු ලෙස. ඒ නිසා මේ කඳු වැටිය පිටිපස අපිට පහර දෙන්නට හමුදාවක් රැකගෙන ඉන්නවයි කියා ඔබ පවසනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නට අපි සූදානම් නෑ. අපි ඒක පිළිගන්නවා. සතුරාගේ සාතිකය. එවිට එතුමානන් කියනවා දෙවිඳුන් විසින් මාව ඔබලාට මේ පණිවිඩය ලබා දෙන්නට දෙවිඳුන්ගේ ධර්ම දූතයා ලෙස පත් කරගෙන තිබෙනවයි කියලා කිව්ව විගසම ඔවුන් නොසන්සුන් වී රැස්වීමෙන් විසිර යනවා. ඔවුන්ගේ පාරම්පරිකත්වයෙන් මිදෙන්නට ඒ අරාබි ජනයාට හැකියාව ලැබුණේ නෑ. මෙතුමා මදීනා නගරයට කියාට පස්සේ විවිධ රාජ්‍ය නායකයින්ට ලිපි යවුවා. මේ යවු ලිපි අදත් සුරක්ෂිතයි. අදත් තියෙනවා. බයිසන්තියානු අධිරාජයාට හෙරක්ලියස් කියන අධිරාජයාට එක ලියුමක් යවුවා. හෙරක්ලියස් සිතා බුද්ධිමත් වැඩක් කළා. හෙරක්ලියස් කිව්වා රාජ සභාවට ඇවිත් මේ දෙවිඳුන්ගේ දූතයයි කියන කෙනාට සම්බන්ධකම් ඇති කවුරු හරි නගරයේ ඉන්නවා නම් කැදවගෙන එන ලෙස රාජ සභාවේ සේවකයන්ට අණ දුන්නා. ඔවුන් පිරිසක් කැදවගෙන එනවා. කවුරුන්වද කැදවගෙන ආවේ? එදා මෙතුමන්ව මරන්නට කුමන්ත්‍රණය කරපු මෙතුමන්ට භීෂණය තාඩන පීඩන සියල්ලෙන් දුෂ්කරතාවයන් ඇති කරපු අබූ සුෆියාන් කියන නායකයා හා ඔහුගේ පිරිසවයි කැඳවගෙන ඉන්නේ. හෙරක්ලියස් ප්‍රශ්නයක් අහනවා.
මේ ධර්ම දූතයයි කියා ගන්නා පුද්ගලයාට ඔබලා අතුරින් සමීපතම ඥාතිය කවුදයි කියලා. අබූ සුෆියාන් කියනවා මමයි සමීපතම ඥාතිය. ඉන් පස්සේ හෙරක්ලියස් කියනවා එයාට ඉදිරි පෙළෙන් අසුනක් දෙන්න. අනික් කට්ටිය ඔහුට පිටිපසින් වාඩි කරවන්න. පිටිපසින් වාඩි කරපු උදවියට හෙරක්ලියස් උපදේශයක් දෙනවා. මා අසන ප්‍රශ්නවලට මේ අබූ සුෆියාන් බොරුවක් කිව්වොත් ඔබලා අනිවාර්යයෙන් නැගිට ඔහු බොරු කිව්වා මට පැවසිය යුතුයි කියලා. අබූ සුෆියාන්ට බොරු කියන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අබූ සුෆියාන්ගේ නැසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එතුමාගේ පරම්පරාවේ කිසිවෙක් රජ වෙලා හිටියේ නැහැ. ඊට පස්සේ හෙරක්ලියස් කෙනා එම හිටියා නම් මෙවැනි ව්‍යාජත්වයක් ඉදිරිපත් කරගෙන අහිමි වූ රජකම නැවත ලබා ගන්නට මෙවැනි වැඩක් කරන්න ඉඩ තිබෙනවයි කියලා. කවුරුවත් රජ වෙලා හිටියේ නැහැ. එතුමා කිසි දිනක අසත්‍ය ප්‍රකාශ කර නැtei කියා අබූ සුෆියාන් සාතික වෙනවා. එතුමා අපිට සාර ධර්ම සපිරි සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන ලෙස සුරාව සූදුව ලිංගික අපචාරයෙන් මිදිච්ච ජීවිතයක් ගත කරන ලෙස අපට නිරන්තරයෙන් උපදෙස් දෙනවයි කියලා අබූ සුෆියාන් හෙරක්ලියස්ට පැවසුවා. ඥාතීන්ට සලකන ලෙස අසල්වැසියන්ට සලකන ලෙස දුගියන්ට තම උන්ගේ අවශ්‍යතාවයන්ට උපකාර කරන ලෙස ඔහු නිරන්තරයෙන් අපිට උපදෙස් දෙන බව හෙරක්ලියස්ට අබූ සුෆියාන් කියා සිටියා. වැදගත්ම කාරණය ඔහු කිසි දිනක මිනිස්සුන් අතරේ බොරු කිව්ව කෙනෙක් නොවෙයි කියන එක. පස්සේ හෙරක්ලියස් පවසනවා. මිනිස්සුන් පිළිබඳව බොරු නොකියන පුද්ගලයා කිසිම දිනක දෙවියන් පිළිබඳව බොරු කියන්නට හැකියාව ලබා ගන්නේ නැහැ. ඔහුට අවශ්‍යතාවයකුත් නැහැ. මිනිස්සුන් සම්බන්ධයෙන් මුළු ජීවිත කාලයේම සත්‍යවාදියෙකු වූ මෙම පුද්ගලයාට දෙවිඳුන් පිළිබඳව බොරු කියා මිනිස්සු රවට්ටන්නට කිසිම අවශ්‍යතාවයක් නැtei කියා හෙරක්ලියස් කියනවා. හෙරක්ලියස් මෙසේ පවසා අර ලිපිය කියවන විට රාජ සභාවේ පුජක පක්ෂය අතරේ ඇති වෙච්ච නොසන්සුන්තාවය තුල මේ අබූ සුෆියාන් හා පිරිස පිට වී ආබව අබූ සුෆියාන් මේක පවසන්නේ අබූ සුෆියාන් පසු කාලයේදී ඉස්ලාමයේ වැළඳගත්තා. ඒ වැළඳගත්තු කාලයේදී තමයි එතුමාණන් මෙසේ පවසන්නේ. මුහම්මද් තුමාණන්ට තව ගෞරවනීය නාමයක් තිබුණා අල්-අමීන් විශ්වාසවන්තයා. ඒ මක්ක නගරයේ පිරිස එතුමන්ව මරන්නට කුමන්ත්‍රණය කළාට පස්සේ දෙවිඳුන්ගෙන් උපදෙස් ලැබෙනවා මක්ක නගරය අතහැර දේශාන්තරණය කරන ලෙස මදීනා නගරයට. මක්ක නගරයේ ජීවත් වෙච්ච සියලු දෙනා ඔවුන්ගේ වටිනා දේවල් ආරක්ෂාවට තබා තිබුණේ මේ මුහම්මද් තුමා ළඟ. එතුමාගේ සතුරන් පවා සතුරන්ගෙන් බහුතරය ආරක්ෂාවට තමන්ගේ මුදල් රත්තරන් රිදී තබා තිබුණේ මුහම්මද් තුමාණන් ළඟ. එතුමා මොකද්ද දේශාන්තරණය කරන්නට සූදානම් වෙමින් දෙන උපදේශය? අලි බින් අබී තාලිබ් එතුමාගේ සමීපතම ඥාතියාට කියනවා අලි මෙන්න මේ භාණ්ඩ මා ඔබට පවරනවා. මේවා මිනිස්සු මට විශ්වාසයට සුරක්ෂිතභාවයට තබා ගන්නට දුන්නු භාණ්ඩ මුදල් හා දේවල් ඔබ හෙට අලුයම මේ රාත්‍රියේ ගමන් කරන්න සූදානම් වෙමින්. හෙට අලුයම මේවායේ අයිතිකරුවන්ට පැවරිය යුතුයි. තමන්ව මරන්ට එන මිනිස්සුත් ඔවුන්ගේ වටිනා භාණ්ඩ තිබ්බේ මෙතුමාණන් ළඟ. මරන්ට එන බව දැනගෙනත් ඔවුන්ගේ අයිතිය සුරක්ෂිත කරමින් තමන් සදා විශ්වාසවන්තයයි කියන එක ඔප්පු කරමින් ඒ භාණ්ඩ සියල්ල ආපසු ඔවුන්ට ලැබෙන්නට සලස්වමින් එතුමා මක්ක නගරයෙන් පිට වෙනවා. මෙයයි මේ ශ්‍රේෂ්ඨ පරමාදර්ශී චරිතයේ ප්‍රධානතම ලක්ෂණ. තමුන්නාන්සේලාගේ කාලය මේට වඩාගෙන තමුන්නාන්සේලාව විඩාවට පත් කළ යුතුයි කියා මා හිතන්නේ නැහැ. එක කරුණක් දෙකක් පවසමින් මා නිහඬ වෙන්නට බලාපොරොත්තු වෙනවා. එතුමා මිය යන මොහොතේ මරණ මංචකයේ
එතුමාගේ තත්ත්වය පිළිබඳ තමුන්නාන්සේලට මා වචනයක් කිව යුතු වෙනවා. මට කරුණු රාශියක් තිබෙනවා. එතුමානන්ගේ උපදෙස් පරිදි මේක හරිත ලෝකයක් බවට පරිවර්තනය කිරීම එතුමානන්ගේ අපේක්ෂාව. ගස් සිටුවීම, සතුන් ආරක් සතුන්ගේ අයිතිවාසිකම්, පරිසරයේ සුරක්ෂිත කිරීම මේවායේ උපදෙස් අද අපි පිළිගන්නවා නම් මේ මිහිතලය සුරලොවක් බවට පරිවර්තනය වෙනවාට කිසිම සැකයක් නැහැ. එතුමන්ගේ අවසාන මොහොතේ මරණ මංචකයේ සිටින මොහොතේ එතුමන්ගේ තත්ත්වය මා තමුන්නාන්සේලාට පැහැදිලි කළ යුතුයි. එතුමානන්ගේ ලෝහමය ආරක්ෂාවට අඳින ලෝහමය ඇඳුම ධාන්‍ය මිලදී ගැනීම සඳහා තම පවුලේ ඉන්න උදවියට ආහාර වශයෙන් ධාන්‍ය මිලදී ගැනීම සඳහා යුදෙව්වෙක් ළඟ උගස් කරලයි තිබුණේ. රාජ්‍ය නායකයා. ඉන්දියාව තරම් පැරණි ඉන්දියාව තරම් විශාල භූමි භාගයක නායකයා. තමන්ගේ පවුල කුසගින්නේ තියන්නේ නැතුව ඔවුන්ට ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා තමන්ගේ ලෝහමය ඇඳුම ආරක්ෂාවට අඳින ඒ ඇඳුම යුදෙව්වෙක් ළඟ උගස් කරලා මුදල් ලබාගෙන තිබුණා. තමන්ගේ පිරිසට තමන්ගේ දුවා දරුවන්ට උරුමකම් කියන්නට කිසිම දේපලක් එතුමා ඉතිරි කර ගියේ නෑ. එතුමා ජීවත්වනේ අන්න ඒ ආකාරයටයි. එතුමා ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් ගැහැණු දරුවන්ව පණපිටින් මරා පණපිටින් වල දැමූ සමාජය තුළ එතුමානන් ස්ත්‍රීන්ට ලබා දුන්නු අයිතිවාසිකම් අද නූතන ලෝකයේ සමහර රටවල් වල තවත් ලැබිලා නෑ. ගැහැණු දරුවෙක්ව ගැහැණු දරුවන් දෙදෙනෙකුව යහ අයුරින් හදා වඩා ඔවුන්ව විවාහ කර දුන්නොත් තමන්ට ස්වර්ගය භාග්‍ය උරුම වෙනවයි කියලා එතුමන් ඉගැන්වුවා. ගැහැණු දරුවෙකුව කිසි විටක ඇගේ කැමැත්ත හා අනුමැතියෙන් තොරව විවාහ කර දෙන්න බැරියයි කියන නීතිය එතුමන් ගෙනාවා. පුරුෂෝත්තම සමාජයේ මාතෘත්වයට දිය හැකි උපරිම ශ්‍රේෂ්ඨත්වය එතුමා ලබා දුන්නා. එතුමා පැවසුවා දරුවෙකුගේ ස්වර්ගය තිබෙන්නේ මවගේ දෙපතුල යටයි කියලා. තවත් වරක එක මිතුරෙක් ඇවිල්ලා මොහම්මද් තුමාණන්ගෙන් අහනවා ඔන්න අබිතුමනි මම මේ ලෝකයේ සම්බන්ධතාවයන් පවත්වා ගැනීම සඳහා වඩාත්ම සුදුස්සා කවුදයි කියලා. එතුමාණන් කියනවා ඒ ඔබේ මව. දෙවෙනි වරටත් ඒ ප්‍රශ්නය අසද්දී එතුමාණන් නැවතත් කියනවා ඒ ඔබේ මව. තුන්වෙනි වරටත් අර මිතුරා ප්‍රශ්නය අසද්දී එතුමාණන් කියනවා ඒ ඔබේ මව. හතරවෙනි වරට ඇසුවායින් පස්සේ තමයි කිව්වේ ඒ ඔබේ පියායි කියලා. ස්ත්‍රීන්ට කිසිම අයිතියක් තිබුණේ නෑ. ස්ත්‍රිය ලිංගික භාණ්ඩයක් ලෙසින් පරිහරණය කරනු ලැබූ සමාජයක්. ඇයට කිසිම අයිතිවාසිකමක් නොතිබිච්චි සමාජයක්. ගැහැණු දරුවෙකු ලැබීම අවමානයක් ලෙස සලකා ඒ ගැහැණු දරුවාව පණපිටින් වල දැමූ සමාජය. ඇයට දේපල අයිතිය උරුම කර ගැනීමේ අයිතිය ලබා දුන්නා. ඇගේ ආදායම පවුලේ නඩත්තුව සඳහා ගත නොහැකිය ඇගේ කැමැත්තෙන් තොරව ගත නොහැකිය කියන නීතිය දමා ස්ත්‍රියව ආර්ථික සම්පූර්ණ නිදහසට පත් කෙරුවා. තමන්ගේ ස්වාමි පුරුෂයාට පවුලේ සියලු වගකීම් පවරමින් ස්ත්‍රියගේ මුදල් පවුලේ නඩත්තුවට ගත්ත බැරියයි කියන එක කැමැත්තෙන් තොරව ගන්නට බැරියයි කියන එක එතුමා කිව්වා. තවත් වරක කිව්වා ඔබලා අතරින් ශ්‍රේෂ්ඨයා තමන්ගේ පවුලට
එනම් තමන්ගේ බිරිඳට ශ්‍රේෂ්ඨය. ගැහැණියට කිසිම අයිතියක් නොතිබිච්චි සමාජයක පිරිමියාගේ ශ්‍රේෂ්ඨත්වය එතුමා බැඳ තබනවා තමන්ගේ බිරිඳට ශ්‍රේෂ්ඨවීමේ සාධකය තුළ. ඔහු සෑම පිරිමියෙකුම තමන්ගේ බිරිඳට අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ විය යුතුයි. යහවිය යුතුයි. හොඳ කරන මිනිසෙක් බවට පරිවර්තනය විය යුතුයි. එලෙස කටයුතු කළොත් පමණයි ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවට පරිවර්තනය වන්නේ කියා එතුමන් දේශනා කෙරුවා. මෙයයි යථාර්ථය. එනිසා ගෞරවනීය ආරාධිත අමුත්තනි. කාලය සීග්‍රයෙන් ඉක්ම යනවා. තමුන්ඩාන්සේලාට ඒකාකාරී කතාවකින් විඩාවට පත් කරවලා මේ දුෂ්කරතාවයක් ඇතිකර දෙන්නටම අපේක්ෂා කරන්නේ නෑ. මෙතෙක් මා ඉදිරිපත් කළ කරුණු තමුන්නාන්සේලාගේ අවධානයට යොමු කරවමින් අවසාන වශයෙන් මෙතුමා පිළිබඳව මහත්මා ගාන්ධිතුමා කළ ප්‍රකාශනයක් තමුන්නාන්සේලා ඉදිරියේ කියවා තමුන්නාන්සේලාගෙන් සමුගන්නට මා අපේක්ෂා කරනවා. මහත්මා ගාන්ධිතුමා මොහොමඩ්තුමාගේ චරිතය පිළිබඳව යං ඉන්දියා සංගරාවට අදහස් දක්වමින් මෙන්න මේ ආකාරයට ප්‍රකාශ කර තිබෙනවා. අද ලොව සිටිනා දසලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැනගැනීමට මට අවශ්‍ය විය. එය කියවන විට ඉස්ලාම් ධර්මය බහුතරයක් මනුෂ්‍ය හදවත්වල විශේෂ තැනක් ගැනීමට හේතු වූයේ අසිපත නොවන බව වැටහුණි. මේක මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රකාශනය. එයට හේතු වූයේ නබිවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටක නොතකන පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දුවලට එතුමා දැක් වූ වැදගත්කමයි. එතුමාගේ සගයින්ට හා අනුගාමිකයින්ට එතුමා දැක් වූ කැපවීමයි. එතුමාගේ නොබිය වන සුළු ස්ථීර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණු කෙරෙහි එතුමාට තිබුණු අධිෂ්ඨානය, යනාදී එතුමා නිදිරියේ තිබූ සියලු බාධක සුණු විසුණු කළා මිස එය කළේ අසිපත නොවේ. නබිතුමාගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කළ විට එතුමා ගැන මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්වීමි. මෙයයි නබිතුමාණන් මොහොමඩ්තුමාණන් පිළිබඳව ගාන්ධි තුමා ඒ චරිතාපදානය කියවමින් යං ඉන්දියා සංගරාවට ඉදිරිපත් කළ ප්‍රකාශනය. ඒ නිසා ගෞරවනීය ආරාධිත අමුත්තනි, තමුන්නාන්සේලා ඉදිරියේ අල්පයක් අදහස්මා තබන්නට අදහස් කළේ සාමයේ පරම සතුරා නොදැනුවත්කමයි. අනවබෝධයයි. අනවබෝධය සැකයට මුල පුරනවා. සැකය අවිශ්වාසයට මුල පුරනවා. අවිශ්වාසය බියට මුල පුරනවා. බිය ප්‍රචණ්ඩත්වයට මුල පුරනවා. ඒ නිසා අවබෝධය තුළින් අපිට සාමකාමී සාමයෙන් සපිරුණු සෞභාග්‍යමත් රටක් ගොඩන ගන්නට අපිට උපකාරී වෙනවා මේ අනවබෝධය තුරන් කිරීම. ඒ ක්‍රියාවලියේ පළවෙනි කාර්ය හැටියටයි අද දින මේ සාකච්ඡා වාරයේ පවත්වන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම මේ මවගේ ලක්මවගේ දුවා දරුවන්, මේ අපි උපන් රට, මේ අපි ජීවත් වෙන රට, මේ අපි මැරෙන රට, මේ අපි මැරුණයින් පස්සේ අපේ ඇටකටු පොහොරවන රට, මේ රටේ අපේ දුවා දරුවන්ට අනාගතයේදී සාමයෙන් සෞභාග්‍යයෙන් යුක්ත ආලෝකමත් දවසක් උදා කරලා එවැනි යුගයක් ඉතිරි කරලා මෙලොවින් සමුගන්නට අපේ සියලු දෙනාටම වාග්ය උදා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. ප්‍රවීණාගමික දේශක හා කතිකාචාර්ය මොහොමඩ් මන්සූර් අහමඩ් දහලාන් මැතිතුමනි, අප බෙහෙවින්ම සූතිවන්ත වෙනවා ඔබගේ එම වටිනා දේශනයට.